ආයිපුවන් මගේ ආදරණීය මිත්‍රය පුරුදු ආදරෙන් ලෙන්ගතුකමින් අදත් අපේ ඔන්න ප්‍රභාස්වරය අතරදී හම්බ වන කොයිතරම් අමාරු අපහසුතා ජීවිතයට ආවත් හැලහැප්පීම් තාඩන පීඩන දැනුණත් ඒ සියල්ලට ඔබ සතු ඒ හයිය ශක්තිය භාවිත කරමින් හිත පරිස්සම් කරගෙන ඉදිරියට ඔබ ගමන් කරනවා ඇති කියලා මම විශ්වාස කරනවා. කාන්තාව වෙච්ච අපිට උරුමෙන්ම හිමි වෙච්ච ආදරය, සෙනෙහස, ලෙන්ගතුකම, දයාව, ලතෙත් බව මේ ඔක්කොම අඩුවක් පාඩුවක් නැතුව සමාජයට වගකීමෙන් සහ බුද්ධියෙන් බෙදන්න අපි දෙවරක් හිතන්න ඕනේ නෑ. පරිස්සම ඇතුලේ හැම දෙයක්ම කරන්න ඕනේ කියන දේ අපි දන්නවා. කිසිවක්ම නොලබා කිසිවක්ම බලාපොරොත්තු නැතිව එලිවිච්චි පාන්දර ඉඳලා මහ රාත්‍රිය වෙනකල්ම මවකගේ භූමිකාවේ, බිරිඳකගේ භූමිකාවේ, දියණියකගේ, සොයුරියකගේ, මිතුරියකගේ, කාන්තාවකගේ, ස්ත්‍රියකගේ භූමිකාවේ අපි හැමදාමත් ඉටු කරන්නේ යුතුයකම් වගකීම්. මේ වෙලාවේදී අපට ලැබෙන සතුට කොච්චරද කියලා අපි කවදාවත් කිරලා මැනලා වපසරි වට පරිමාවන් බලන්නේ නැහැ. ලැබෙන දේ අනුව අපි අලිත් පෙරලා අපේ කොටස ඉටු කරන්නේ නැහැ. ලැබුණත් නොලැබුණත් අපිට සතුටක් හිමි වුණත් අහිමි වුණත් අපි අපේ යුතුයකම් වගකීම් කොටස නොපිරිහෙලා ඉටු කරනවා. ඒ තමයි ගැහැණු කාන්තාවන් ස්ත්‍රියන් වෙච්ච අපේ ස්වරූපය. මේ ජීවිත කාලය එහෙමටම පහසු නැහැ කියන එක අපි කාටත් නිතර දෙවෙලි හිතනකොට මේ අපහසු සමාජ වටපිටාව ඇතුලේ කොහොමද ජීවිතයේ සතුට, සැනසුම, සුවය හිත පරිස්සම තියාගන්නේ කියන කාරණාව ඔබට අමුතුවෙන් මතක් කරන්න ඕනිත් නැහැ. ඒ දේ අපි දන්න. හැබැයි මේකට ඔරොත්තු දෙන හයිය අපිට ඕනේ. මේ බැරි අමාරුකම්, අපහසුතා, වැටීම්, රිදීම්, සීරීම් වලට ඔරොත්තු දෙන හයිය නිතර අපි මතක් කරගන්න ඕනේ. ඒ හයිය අපි අපේ හිතට සහ ගතට එකතු කරගන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රමුඛ වෙන්නේ හිත. හිත ප්‍රමුඛ වෙනකොට, හිත ශක්තිමත් වෙනකොට අපි නොදැනීම අපේ අනිකුත් බලවේගයන් ටික හිතත් එක්ක පෙළ ගැහෙනවා. ඒ නිසා අද අපි හිත ගැන ටිකක් වැඩිපුර කතා කරමු. කාන්තාවක් වෙච්ච අපිට නිසංකයෙන්ම හිමි වෙච්ච ශක්තිය පිළිබඳව අපි කතා කරමු. මේ පිළිබඳව අද ඔබව දැනුවත් කරන්න වෙනද වැඩසටහනේ ආකෘතියෙන් ටිකක් බැහැරව මා ඊටාම ගෞරවයෙන් මැදිරියට කැඳවාගෙන ආවා ආධ්‍යාත්මික උපදේශක රම්‍යමාලා වඩනසලුගේ රම්‍යමාලා චරිතමය. ඔබතුමිය ඊටාම ගෞරවයෙන් ඊටා සෙනෙහසින් පිළිගන්නේ මගේ ආදරණීය කාන්තා මිත්‍රයන් වෙනුවෙන් ප්‍රභාස්වරය අතරට ආයුබෝවන්. කාන්තාව කියලා කියවහම ලෝකේ නිර්මාණය වීම සහ රඳා පැවතීම තියෙන එතන කියන එක අපි දන්නවා. නමුත් මේ කාන්තා භූමිකාව ඇතුලේ ඇය මලක් වාගේ, හඳක් වාගේ මේ ලෝකේ තියෙන කවියන්ගේ, නිර්මාණකරුවන්ගේ සුබාදහමේ ලස්සනම උපමාවන්ට හසු වෙච්ච ඇය ජීවිත අභ්‍යන්තරේ විඳින නේක දුක්ඛ දෝමනස්යන්ට උවමනා කරන ශක්තිය හොයමින් කොහොම හරි නොවැටි ඉදිරියට යන්න ඒ යෑම අනික් අයගේ සුඛ විහරණය වෙනුවෙන් කියන එකත් පෙරදැරිව අපිට උවමනා කරනවා මගේ ආදරණීය කාන්තාවගේ නිසංග ශක්තිය අඳුනා ගනිමින් ඇයට ශක්තියක් සම්පාදනය කරන්න ආචාර්යතුමිය. මේ කාන්තාව සතු නිසංග ශක්තිය කියන්නේ මොකක්ද? ඔව්, ඇත්තටම කාන්තාවක් කියලා කිව්වහම මම හිතන්නේ ඉතාමත්ම විශාල පරිවර්තනීය හැකියාවක් තියෙන කෙනෙක්. පරිවර්තනය, වෙනස් වීම තැනට සහ අවස්ථාවට, කාලයට සුදුසු පරිදි තමාව හැඩගස්වා ගැනීම කියන දෙයට පරිවර්තනය වෙන්න කාන්තාවක් සහ ගැහැණු දරුවෙක් විදියට ඉපදිච්ච සැනින් මං හිතන්නේ ඕනෑම කෙනෙකුට එවන් වූ ශක්තියක් ලැබෙනවා. ඉතින් මේ පරිවර්තනීය ශක්තිය කියන එක මහා විශාල ශක්තියක්. ඉතින් ඒකයි මං හිතන්නේ ඒ බලය දැන් අපි බලමුකෝ ගැහැණු දරුවෙක් කුඩා දැරිවියක්. මේ දැරිවිය ටික කාලෙකින් තරුණියක් වෙනවා. මේ තරුණිය ඊට පස්සේ තව ටික කාලෙකින් කාන්තාවක් වෙනවා. කාන්තාව බිරිඳක් වෙනවා.
මේ බිරිඳ ඊට පස්සේ මවක් වෙනවා. මවක් වුණාට පස්සේ එයා තවදුරටත් අර හිටිය තරුණිය නෙමෙයි. ඒ වගේම අර හිටිය දැරිවිය වෙන්න බෑ. එයා දැන් මවක් තරමටම එයාට ආපසු ගමනක් නැහැ. ආපසු යාමක් නැහැ. යන්න හිතන්නේත් නැහැ. මොකද එවන් වූ පරිවර්තනයකට එයා දැන් ලක් වෙලා කායිකව සහ මානසිකව දෙකෙන්ම. ඒ වගේම මේ ඇති කරගත්ත පරිවර්තනය ගොඩාක් ශක්තිමත් කරන්න එයා ආධ්‍යාත්මිකවත් ශක්තිමත් වෙච්ච තරමට ආධ්‍යාත්මිකවත් පරිවර්තනය වෙච්ච තරමට එයාගේ ඒ පරිවර්තනීය ගමන වඩාත් ශක්තිමත් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ කාන්තාවක් තුළ තියෙන ලොකුම ශක්තිය තමයි මේ පරිවර්තනීය හැකියාව, බලය, ශක්තිය. පුදුම කතාවක්. ඇත්ත තමයි අපි නොහිතු මවක් වුණාට පස්සේ කවදාවත් ආපහු හැරෙන්න බෑ. වගකීම් සමුදායක්. අම්මා කෙනෙක් ආපහු හැරෙන්න සූදානම් නම් නෑ. අතහරින්න ලෑස්ති නෑ තමන්ගේ දරුවෝ පවුල වෙනුවෙන් ඒ යුතුයකම් වගකීම් කොටස. දැන් මේ අපේ හයිය නැත්නම් අපේ මේ ශක්තිය අපි කොහොමද අඳුනගන්නේ? ඒක අඳුනගන්න ඉස්සෙල්ලාම මම හිතන්නේ තමන් කාන්තාවක් කියන එක පොඩ්ඩක් අමතක කරන්නත් ඕනේ. මොකද දැන් මේ ඉස්සෙල්ලා කියපු පරිවර්තනීය හැකියාව කාන්තාවක් තුළ තියෙනවා කියලා අපි කතා කරා. නමුත් ඒ වගේම අපි දකිනවා කාන්තාවක් එහෙමත් නැත්නම් සැබවින්ම ශාරීරිකව තමන් දරුවෙක් බිහි කරලා මවක්ම නොවුණු කෙනෙක් තුල පවා මෙවන් වූ හැකියාවන් තියෙන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. සමහර තාත්තලා ඉන්නවා අම්මලා වගේම තමන්ගේ දරුවන්ව රකින්න. සමහර අක්කලා ඉන්නවා අක්කා කියන්නේ පවුලේ දෙවෙනි අම්මා කියලා කියනවා. ඒ වගේම අයියලා ඉන්නවා අක්කා කෙනෙක් වගේම තමන්ගේ බාල සහෝදර සහෝදරියන්ට ශක්තිය දෙන. එතකොට මට හිතෙන්නේ මේ පෙනෙන ශාරීරික සහ ඒ චරිත කොටස තුල නෙමෙයි මේ කියන පරිවර්තනීය හැකියාව තියෙන්නේ. එයින් ඔබට ගිය විශේෂ ආධ්‍යාත්මික ශක්තියක් තුල අන්න ඒ ශක්තිය තමන් ස්පර්ශ කරා නම් තමන්ගේ මේ පෙනෙන කෙනා නෙමෙයිනේ තමන් නේ. දැන් මවක් වුණත් මවක් අපි මේ ළඟදී කතාවක් ඇහුවා. මං හිතන්නේ මව්වරුන්ගේ දිනය දවසේම අන්තර්ජාලය හරහා ප්‍රචාරණය වෙච්ච කතාවක්. ඒක දරුවෙක් තමන්ගේ පුතා වාහනයක් යට නේ වාහනේ මෙකැනික් බස් එක ඇඟ උඩ බස් එක ඇඟ උඩ ඒ බස් එක ඒක දරාගෙන ඉන්න යාට ශක්තියක් තිබුණා. මොන මොහොතකවත් අතින් දරුවව ගිලිහුනේ නැහැ. මේ ළඟදී සිද්ධ වෙච්ච කාරණය. එතකොට ඒ කාන්තාව හරිම කෙසඟ සිරුරක් තිබුණු මවක්. නමුත් එයාට කොහෙන්ද ශක්තිය ආවේ? එහෙමනම් ශරීරයේ නෙමෙයි ඒ කාන්තාව හෝ මව කියන ශක්තිය තියෙන්නේ. එයාගේ අභ්‍යන්තරේ, එයාගේ මනස තුළ, එයාගේ බුද්ධිය තුළ එයා විසින් අරගෙන ආපු ආධ්‍යාත්මික ශක්තිය තුළ. ඉතින් අන්න එවන් වූ ජීවාත්මීය ශක්තියක් තමන් ඇසට නොපෙනෙන නමුත් ඊ타මාත්ම සුවිශේෂී ක්‍රියාකාරීත්වයක් මේ පෙනෙන ශරීරයේ ඇතුළාන්තයේ අභ්‍යන්තරයේ ඉන්නවා. ඒ ඉන්න කෙනා තමයි ඇත්තමම. මේ පෙනෙන ශරීරය පෙනෙන කෙනා නෙමෙයි ඇත්තමම කියන එක අපි තේරුම් ගත්තොත් අපිට මේ ඒ ශක්තිය තව තවත් වර්ධනය කරගන්න පුළුවන්. මොකද අද කාලේ අපිට තව පෙනෙන දෙයක් තමයි කාන්තාවක් මවක් වුණත් අපි දකිනවා සැබවින්ම මවක් වුණත් එවන් වූ මව් වගකීම් ඉටු නොකරන සමාජයකුත් අපි අද දකිනවා. එතකොට එහෙමනම් ඒක කිසිසේත්ම අර මවක් වීම මතම තීරණය වෙන කාරණයක් නෙමෙයිනේ. ඒ කියන ශක්තිය, ඒ කියන්නේ එහෙමනම් ඒක ඇතුළාන්තයේ තියෙන ශක්තියක්. අන්න ඒ නිසා ඒ ඇතුළාන්ත ශක්තිය, ඇතුළාන්තයේ ඉන්නමව අවදි කර ගැනීම වැදගත් වෙනවා කියලා හිතෙනවා. ඇතුළාන්තයේ ඇති ශක්තිය ඒක තියෙන්නේ බාහිරින් දකින රූපකාය ඇතුලෙන් නෙමෙයි. ඒක තියෙන්නේ අභ්‍යන්තරයේ තියෙන අපේ මේ හදවතේ පපු කුහරේ පපු කැනැත්තේ තියෙන ඒ හැඟීම් ධාරාවත් එක්ක ඇතිවෙන කාටවත් සම කරන්න බැරි, කාටවත් පරද්දන්න බැරි ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න තරම් අපිට ඥානමය හයියෙන්ම උරුම වෙච්ච ශක්තිය. කෙනෙකුගේ මේක නිත්‍රාශීලී. තව කෙනෙක් මේකෙන් වැඩ ගන්නවා. තව කෙනෙක් පුළුවන් ප්‍රමාණය උපරිම වැඩ ගැනීමක් නැහැ. Tamanට සාමාන්‍ය ප්‍රමාණයෙන් වැඩ ගන්නවා. මෙන්න මේ ලැබිච්ච අසාමාන්‍ය ශක්තිය
අපි කොහොමද නිවැරදිව යොදාගන්නේ? අද ප්‍රභාස්වරය තුළින් ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සුරලොව සිටියත් අප කඳුළු පිහිදන්නේ අම්මගේ දෑතම තමයි. අම්මගේ පපුවේ තියෙන ඒ
හැඟුම් ඒ ලදෙත් බව ඒ සෙනෙහස මේ ලෝකේ කාගෙවත් අපිට ලැබෙන්නේ කියලා දරුවෝ විදිහට අපි දන්නවා. පස්තර 2:27 අද අපි කතා කරන්නේ අපි කාන්තාව අපේ මේ නිසංක ශක්තියෙන් අඳුනගෙන දුබල නොවි ප්‍රබල කාන්තා චරිතයක් විදිහට අපි කොහොමද සතුටින් අපේ යුතුයකම් කොට සිටු කරගන්නේ කියලා. මේ පිළිබඳව අපි දැනුවත් කරන ආධ්‍යාත්මික උපදේශකතුමිය රම්‍යමාලා වඩනසලුගේ ආචාර්යතුමිය දැන් ඔබතුමිය පෙර පැහැදිලි කළා ශක්තිය හඳුන ගන්න කොහොමද කියලා. අපිට වැදගත් වෙනවා දැන් ගැහැණු කඩා වැටෙනවා. මහා මේරු පර්වත වගේ ශක්තිමත් වෙන ගැහැණු ඉටි පන්දම් වගේ දිය වෙලා යනවා. ඇත්ත අපි ළඟ කොච්චර හයිය තියනවා කිව්වත් අපි මල් වගේ හද මුරුතු මොලොක් සමාජීය විශ්වාස කරනවා. දැන් එහෙම අපේ ප්‍රබල අපේ දුබල වෙන්න නැත්නම් අපේ ශක්තියෙන් දුබල වෙන්න මොනවද බලපාන සාධක කොහොමද ඒ ශක්තිය දුබල වෙන්නේ? ඕනෑම කෙනෙක් තුළ තියෙන ශක්තියක් දුබල වීමට බලපාන ප්‍රධාන කාරණය තමයි තමන් ශක්තිමත් කෙනෙක් කියලා තමන්ම විශ්වාස නොකිරීම, තමන් නොදැන සිටීම. ඒකට අපි සාමාන්‍ය දිනදා විවහාරයේ තියෙන ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය කියලා වචනයක්. ඉතින් මෙවන් වූ ආත්ම ශක්තියක්, ශක්තිමත් ආත්මයක්, ශක්තිමත් කෙනෙක් මම කියන දේ තමන්ගේ ඔළුවට ගිහිල්ලා නැත්තම් අන්න එතෙන්දී බාහිරින් එන ඕනම බලවේගයකට පුළුවන් එයාව බිඳ හෙලන්න. මොකද කාන්තාවක් කිව්වහම සාමාන්‍ය ඉතින් කායිකව මෘදු මෙලෙක් තමයි. නමුත් ඒ වගේම එවන් වූ කායිකව මෘදු මෙලෙක් ශරීරයක් තුල හැකියාවක් තියෙනවා, මහා විශාල බරක් දරා ගැනීමේ හැකියාවක්, මහා විශාල ශක්තියක් තියෙනවා. ඉතින් එහෙමනම් ඒ ශක්තිය එයාට එන්නේ අර කියන නොපෙනෙන ශක්තියත් එක්ක නේ. ඒ කියන ජීවාත්මීය ශක්තියත් එක්ක මනස බුද්ධිය දෙක එකතු කර ගැනීමත් තුලින් ඇතිවෙච්ච ශක්තිය. ඒතර මෙන්න මේ ආත්මීය ශක්තිය, ආත්මය කියන වචනේ මෙතන අදහස් වෙන්නේ නැහැ අර ආගමානුකූලව පෙන්නන එක ආත්ම සංකල්ප නෙමෙයි. නමුත් අර අපි දකින ශරීරය නොවේ කියන දේ නේ. සිත, තමන්ගේ සිත, ඒ වගේම සිත විතරකුත් නෙමෙයිනේ. දැන් අපේ සිතුවිල්ලකින් නිකම්ම සිතුවිලිම විතරක් නෙමෙයිනේ අපේ වැඩ කරන්නේ, ක්‍රියාත්මක කරන්නේ අපි බුද්ධිය පාවිච්චි කරනවා නේ. එහෙනම් බුද්ධිය ක්‍රියාත්මක විය යුතුයි. අපි කාන්තාවකට හැමතිස්සෙම අම්මා කෙනෙකුට හැම තුලෙම තිස්සෙම කියන දෙයක් තමයි හිත ශක්තිමත් කරගන්න කියලා. හිත නිවා ගන්න, හිත ශක්තිමත් කරගන්න කියලා. නමුත් හිත ශක්තිමත් කරගන්න නම් බුද්ධිය අවදි කරගන්න ඕනේ. නිද්‍රාගත බුද්ධියක් තියෙන තැනක හිතට ශක්තිමත් වෙන්න බෑ. මොකද එයාට පෝෂණයක් ලබන්න බෑ. හිත වල්මත් වෙනවා. ඒ සිත දකින දේ, ඇහෙන දේ, තමන්ට විඳින්න සිද්ධ වෙන දේ වලින් බලපෑමට ලක් වෙනවා. ඒ එක්කෝ ඒවෙන් සතුටු වෙනවා, එක්කෝ ඒවෙන් දුක් වෙනවා. මොකද මේ මනස කියන දේ තුල ඇතිවෙන සිතුවිලි මේ භෞතික ලෝකයේත් එක්ක ගොඩක් දුරට සම්බන්ධයි. නමුත් එතනින් මිදලා සිත, මනස ශක්තිමත් කරගන්න නම්, මනස ශක්තිමත් කරගන්න නම් බුද්ධිය අවදි කර ගැනීම අවශ්‍යයි. බුද්ධිය කියන්නේ අපි ප්‍රඥාව, ඥානය ලබා ගැනීම අවශ්‍යයි. ඒ කියන්නේ අපේ ශක්තිය දුබල වෙන්නේ බුද්ධිය නිද්‍රාශීලී වුණාම. ඔන්න දැන් බලන්න ගොඩක් වෙලාවට අපි හිතනවා අපේ හිතේ හයිය ශක්තිය තියෙනවා කියලා. අපි හිතනවා අපේ හිතේ ආදරය, භක්තිය ඔක්කොම තියෙනවා කියලා. හැබැයි අපේ බුද්ධිය කොතනද තියෙන්නේ? මේ වෙන හැම දෙයකටම මේ සමාජ, මේ කරකශ, මේ දුර්මුඛ සමාජය ඇතුලේ අපිට හැම මොහොතකම බුද්ධිය, ශක්තිය හැඟුම් එක්ක දවටලා ඉදිරියට අරගෙන යන්න වෙනවා. බුද්ධිය නිමේෂයකින්, නැස්පිල්ලමක නිමේෂයකින් ගිලිහුණොත් වෙන්න පුළුවන් හානිය ප්‍රබලයි, විශාලයි. ඒ නිසා අපේ මේ ආචාර්යතුමියගේ පැහැදිලි කිරීම ඇතුලේ අපිට තියෙන්නේ අපේ ශක්තිය දුබල වෙන්නේ බුද්ධිය අපට අමතක වෙච්ච තැන. ආත්ම ශක්තියෙන් අපි ගමනක් යන්න ඕනේ. දැන් ඒකේ අනෙක් පැත්ත, දැන් ශක්තිය ප්‍රබල වෙන්න නම් බුද්ධිය අවදි කරගන්න ඕනේනේ. මේ අපි හිතනවා ඔය කිව්වට කොහොමද කරන්නේ? ගේ ඇතුළෙත් ප්‍රශ්න, එළියෙත් ප්‍රශ්න, නිදා ගන්න ගියත් ප්‍රශ්න, අවදි වෙනකොටත් ප්‍රශ්න, කන්න ගියත් බත් පිඟාන අතර ගත්තත් ප්‍රශ්න, රාජකාරී කරන රැකියා ස්ථානයට ගියත් ප්‍රශ්න, වාහනයකට නැංගත් ප්‍රශ්න, පොදු ප්‍රවාහන සේවය ගත්තත් ප්‍රශ්න නැති තැනක් නෑ තමයි. මේකට අපේ පීඩනයකින් තොරව රොත්තු දෙන හයිය කොහොමද ඇති කරගන්නේ?
හැමතැනම ප්‍රශ්න තමයි. නමුත් ඒත් එක්කම කියවෙන ලොකු වැකියක්නේ සෑම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා කියලා. එhmenan ඒ විසඳුම තියෙන තැනට විසඳුම තියෙන තැන කෙරෙහි ඒ වෙතට අපි යොමු වීම අවශ්‍ය නැද්ද? අපි විසඳුම තියෙන තැනින් ඈත් වෙලා තව ප්‍රශ්නත් එක්කම වල්මත් වෙනකොට එතකොට ඉතින් අපි කායිකවත් මානසිකවත් දෙකෙන්ම ආධ්‍යාත්මිකවත් දුර්වල වෙනවා. නමුත් විසඳුම තියෙන තැනක් තියෙනවා. ඒ තැනට අපි යොමු වෙන්න ඕනේ. මං හුඟක් දුරට විසඳුමක් නැති ප්‍රශ්නවල අපි හිර වෙලා ඉන්නේ විසඳුම එක තැනක තියාගෙන එතනින් ඈත් වෙලා ඉන්නවා. ඉතින් මේ විසඳුම තියෙන තැන තමයි අර අපි කියපු බුද්ධිය අවදි කර ගැනීම. විසඳුම තියෙන එතන, ඥානය තියෙන එතන, ප්‍රඥාව තියෙන එතන. මොකද බුද්ධියට ආහාරය වෙන්නේ ප්‍රඥාව, බුද්ධිය පෝෂණය වෙන්නේ ප්‍රඥාව, ඥානය. ඒතර මේ ඥානය කියලා කියන්නේ නිකම් මේ රටේ තොටේ ලෝකයේ දේවල් ගැන දැනුගත්කම නෙමෙයි, බහුශ්‍රృత ඥානය නෙමෙයි. අපි ගොඩක් දේවල් දන්නවා, ගොඩක් දේවල් කියවලා, ගොඩක් අත්දැකීම් ලබලා, ගොඩක් උගත්, ගොඩක් අධ්‍යාපන සුසුකම් තියෙනවා. ඒක නෙමෙයිනේ උගත්කම නැත. ඒක නෙමෙයිනේ දැන උගත්කම, බුද්ධිමත්කම. බුද්ධියේ ආහාරය වෙන ඥානය කියලා කියන්නේ ඇත්තටම තමන් කවුද කියලා තමන් හඳුනා ගැනීම. මම කවුද? ඒක හඳුනගන්නේ. මම කවුද? මම කොහෙන්ද ආවේ? කොහාටද යන්නේ? මම කාගේ කවුද? ඇත්තටම මම මේ ලෝකයට ආවේ කොහොමද කියන ඥානය අවබෝධ කර ගැනීම. ඒක කොහොමද අවබෝධ කරගන්නේ? ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්ද? ලේසි. දැන් අද කාලේ හැටියට අපිට එවන් වූ සේවාවන් සපයන ආයතන තියෙනවා. විශේෂයෙන්ම අපිට එතෙන්ට මඟ පෙන්වන්න පුළුවන් මාර්ගෝපදේශකයින් ඉන්නවා. හොඳයි, මෙහෙම කියමුකෝ. ඔන්න දැන් අපිට ඔරොත්තු අපි දරුවන්ගේ දේවල් වලදී අපි අතිශය සංවේදී. කාන්තාවටනේ අපි කතා කරන්නේ. මවක විදිහට දරුවන්ගේ දේවල් වලදී අතිශය සංවේදී. බිරිඳ විදිහට ගත්තාම ස්වාමිපුරුෂයාගේ දේවල් වලදී අතිශය සංවේදී. ඒ එක සැරේටම හිතට එන දේවල් දරා ගන්න බෑ. සමහරවිට ජීවිතේ තොර කරගන්න හිතෙනවා. එහෙම වෙලාවක ඔබතුමිය කියන බුද්ධිය හරි. හැබැයි මේකට අපිට හුරුවක් අවශ්‍යයි නේද? ඒ හුරුව කොහොමද එදිනෙදා ජීවිතේට අපි එකතු කරගන්නේ? අන්න ඒ වගේ අවස්ථාවකදී සරලව හිතන්න මම ශක්තිමත් සාමකාමී ශාන්තමය ජීව ශක්ති තිතක්. මේ ජීව ශක්ති තිත මේ ශරීරය තුල ඉන්න කෙනෙක්. දැන් සාමාන්‍ය ප්‍රශ්නයක් ආවහම අපේ මේ නළල මැද්‍ය මේ ඔළුව මේ හරි අපේ ඔළුව කැක්කුම් දෙනවා. නේ අපි හිතනවා. ඒතර ඒ කියන්නේ එවන් වූ ශක්තියක් තමයි මේ තමන් කියලා කියන්නේ. එවන් වූ දැන් ඔබතුමියත් මේ නළල රැලි කරලා කල්පනා කරනවා. ඒ කියන්නේ ඒ හිතන කෙනා ඉන්න එතන. තමන් කියන ජීව ශක්තිය ඉන්න එතන. ඒ නළල මැද්දේ. ඒ වගේම ඒ නළල මැද්දේ ඉන්න තමන් නම් වූ ජීවාත්මය ආධ්‍යාත්මිකයි, අභෞතිකයි, ශක්තිමත්. ඒ වගේම ඒ කියන තමන්ගේ නිස්සංග ගති ලක්ෂණ තමයි ඊ타මත් නිහඬ නියුණු නිසල ශාන්තමය ජීව ශක්තියක්. ඒ නිසා මොන කලබලය ආවත්, මොන කරදරය ආවත්, මොන බාධකය ආවත් පුළුවන් තැනක තමන් පොඩ්ඩක් නිහඬ වෙලා තමන්ගේ අතුලාන්තය ගැන හිතන්න. මම අනිත් ඒවා ඔක්කොම අමතක කරලා පොඩ්ඩක් හිතන්න බලන්න. මම නිහඬ නියුණු නිසල ජීවාත්ම ශක්තියක්. මේකට තමන්ට ඕනේ නම් භෞතිකව යම්කිසි නිසල තැනකට යන්න ගිහිල්ලා හිතන්න පුළුවන්. එහෙම නැති වුණත් පුළුවන්. බස් එක යන්නේ අතරේදී පොඩ්ඩක් විවෘත මනසින් විවෘත දැසින් තමන්ගේ අතුලාන්තයට යන්න. බාහිරයට එතට තමන්ගේ අවධානය කැඩෙන්නේ නැහැ. මම නිහඬ නියුණු නිසල ජීවාත්ම ශක්තියක්. මේ ජීවාත්ම ශක්තිය වෙන මම මේ අභ්‍යන්තරයේ ඉඳගෙන මගේ ජීවන චාරිකාව, ජීවන චරිතය දැන් මේ රංගපානවා. මේ රංගපාන ජීවන චරිතයේ එක ජවනිකාවක් පමණයි මේ සිද්ධ වෙන සිදුවීම. ඉතින් මේ ජවනිකාවේ මේ නාටකයේ තවත් මගේ සහායක නළු නිළියෝ මගේ අවට පිට ඉන්නවා. ඒ නළු නිළියෝ ඒගොල්ලන්ගේ චරිත කොටස රංගපානවා. ඒක ඒගොල්ලන්ට ආවේනික චරිත කොටස. ඉතින් එයාගේ චරිත කොටස රංගපානවා. කෙනෙක් කෝපාවිෂ්ඨ වෙලා දඟලනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් තවත් දෙයක් කරන්න වෙනවා. තව කෙනෙක් තවත් දෙයක් කරන්න වෙනවා. නමුත් මේ හැම දෙයක්ම ඒ අයට ආවේනික වුණු චරිත කොටස ඒගොල්ලෝ රංගපානවා. මොකද මේක මේ මුළු ලෝකයම රංග මඩලක්. අපි රංග මඩලේ රංග දක්වන නළු නිළියන්.
ප්‍රසිද්ධ කියවනක් මේක. එමුනම් අපි ඇත්තටම නළු නිලියන්. කවුද මේ නළු නිලියන් වෙන්නේ? අර කියන ජීවාත්මය. මේ කියන ජීවාත්ම ශක්තිය තුල තමයි මේ චරිත කොටස පටිගත වෙලා තියෙන්නේ. ඒ නිසා මම හුදෙක් චරිත කොටසක් රඟපානවා. ඉතින් ඒ නිසා අනිත් කෙනා මොන චරිත කොටස රඟපෑවත් මගේ චරිත කොටස මම නිහඬ, නිවුණු, නිසල, ශාන්තමය, ශක්තිමත් ජීවාත්මයක් කියන එක ආයයි මතක් කරගෙන මේක සත්‍යාත්ම වෙන නිසා ඒ කියන ශක්තිය ඉස්මතු වෙනවා අපේ තුළ. ඒ කියන නිසල බව, ඒ කියන සාමකාමී බව අපේ අතුලාන්තයෙන් ඉස්මතු වෙනවා. මොකද මේක අතුලාන්තයේ තියෙන සත්‍යයක්. මේක නිකන් සංකල්පනාවක්, හිතලුවක්, සිතුවිල්ලක් නෙමෙයි. මනක්කල්පිතයක් නෙමෙයි. මේක ඇත්තක්. මේක සත්‍යයක්. ඒ නිසා මම කියන්නේ ශක්තිමත් ජීව ශක්තියක් කියලා එක සිතුවිල්ල හිතන්න තියෙන්නේ. ඒකාග්‍රව හිතන්න පුරුදු වෙන්න, පුහුණු වෙන්න, අභ්‍යාස කරන්න තමන්ට ශක්තිය අවදි කරගන්න පුළුවන්. නිසල, නිවුණු, නිහඬ ශක්තියක්. ඒ ශාන්තමය ශක්තියට ඇත්තටම පුළුවන් අපේ ජීවිත පහසු කරන්න. අපේ විතරක් නෙමෙයි. අපේ වටා ඉන්න, අපේ පවුලේ, අපේ සමාජයේ, අපි ගැවසෙන හැම තැනම ඉන්න මිනිස්සු වෙනස් කරන්න පුළුවන්. ඊටාම හොඳ ආචාර්යතුමිය අපිව ඊටාම හොඳ තැනකට ඔබතුමිය ගේනවා. අපි දෙයක් වුණාට පස්සේ කැළඹෙනවා. චංචල වෙනවා. කෑකෝ ගහනවා. ඒකට අනවශ්‍ය විදියට ප්‍රතිචාර දක්වන්න යනවා. සමහරවිට කියනවා ගැහණු ගිරිය පුප්පගෙන කෑ ගහනවා කියලා. කියවිල්ල තමයි පේන්නම බැරි කියලා කියනවා. කටවල් නිකම් මෙහෙම කියලා කියනවානේ. ඇත්තටම ගැහණු ඔය කාන්තාව අපේ බිරිඳ, මව, දියණිය මේ හැම භූමිකාවෙම නිහඬව, නිවිලා, නිසලව, මේ ශාන්තව, ඇත්තටම නිහඬතාවයේ තරම් ප්‍රබල ප්‍රකාශනයක් තව නෑනේ. දැන් පිරිමි සමාජයක් එක්ක ගැහණු වැඩ කරන්නේ. කාන්තාව, මව විදිහට පුත්තු ඉන්නවා, සාම්පුරුෂයා ඉන්නවා, පියෙක් එක්ක සහෝදරියන්. එහෙම මේ සමාජ බන්ධනයන් ඇතුලේ, සමාජ අනුයෝජනයන් ඇතුලේ පිරිමි සමාජය ඉවහල් වෙනවා. ගැහණු මේ කතා කරන අපේ දුකට, සැපට, සතුටට හෝ වේදනාවට, මේ කියන ශක්තිය ප්‍රබල වීමට හෝ දුබල වීමට. මෙහෙම කියන්න පුළුවන්. කෙනෙක් ගැහණියක වුණත්, පිරිමියෙක වුණත්, අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ එයාට එවන් වූ චරිත කොටසක් තියෙනවා. ඒ චරිත කොටස රංගපාන්න එයාට ඇඳුමක් ලැබිලා තියෙනවා. ඒ ඇඳුම තමයි මේ ශරීරය. එතකොට ඒ ශරීරය එයාට කාන්තා චරිතයක් රංගපාන්න නම් තියෙන්නේ ස්ත්‍රී ශරීරයක් ලැබෙනවා. පිරිමි චරිතයක් රංගපාන්න නම් තියෙන්නේ පිරිමි ශරීරයක්, පුරුෂ ශරීරයක් ලැබෙනවා. ඉතින් එහෙම චරිත කොටස රංගපානවා මිසක් ඒක අමුතුවෙන් බලවත්, දුර්වල කියලා දෙයක් නැහැ. කාන්තා චරිතයක් එක පැත්තකින් එයාට ආවේනික වශයෙන් ශක්තිමත් වෙනවා. පුරුෂ චරිතයක් ඒගොල්ලන්ට ආවේනික මට්ටමින් ඒගොල්ලෝ ශක්තිමත් වෙනවා. නමුත් අපි අමතක කරොත් මේ ආවේනික ශක්තිය කියන එක, කාන්තාවන් සහ පුරුෂයන් අතර තියෙන මේ ආවේනික ශක්තිය කියන එක අමතක කරොත් අපි උත්සාහ කරනවා එක්කෙනෙක් අනෙකා බවට පත් වෙන්න. එහෙම අවශ්‍ය නැහැ. මම තව කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍ය නැහැ. මම තව කෙනෙකුගේ මට සම අයිතියක් ඉල්ලන්න, මට සම ස්ථානයක් ඉල්ලන්න, මට ඒ වගේ ඉහළට යන්න අයිතියක් දෙන්න කියලා ඉල්ලන්න අවශ්‍ය නැහැ. මට කියලා ආවේනික තැනක් තියෙනවා. ඒගොල්ලන්ට කියලා ආවේනික තැනක් තියෙනවා. මට ආවේනික තැන අමතක වුණොත් අනිත් කෙනාට පුළුවන් මාව යට කරගන්න. ඒ නිසා මගේ ආවේනික ශක්තිය තමයි මේ නිහඬතාවය කියන එක. කාන්තාවක් තුළ තියෙන ලොකුම ශක්තිය. නිහඬතාවය කියලා කියන්නේ දැන් අර හිතේ තද කරගෙන, හිර කරගෙන, පීඩනය දරාගෙන ඉන්න ආකාරයේ නිහඬතාවයක් නෙමෙයි. එහෙම නිහඬතාවයකට අපි වැටෙන්නේ නැහැ. අර ඉස්සෙල්ලා මුලින්ම කියපු ආත්ම ශක්තිය කියන එක පිළිබඳව කුඩා කාලේ ඉඳන්ම හොඳ අවබෝධයක් තිබුණා නම්, ඒ අවබෝධය අපි දුන්නා නම් අපේ කුඩා දැරිවියන්ගේ කාලේ ඉඳන්ම අන්න එයාට පුළුවන් වෙනවා එයාගේ ආත්මීය ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත්තාම එයාට තේරෙනවා අනිත් කෙනා එයාගේ චරිත කොටස රංගපානවා. ඊටම හොඳ අවබෝධයක් නැත්නම් මතක් කර දීමක්. මේ අපි දන්න දේවල්.
මේවා අපි නොදන්නවා වගේ ජීවත් වීම සහ අමතක කිරීමත් මේ එන හැලහැප්පීම් වල මේවා අපෙන් දුරස් වෙලා අපි අපේ ජීවිතවලට නොගැලපෙන බොහෝ දේ එක්රැස් කර ගැනීමත් ඔස්සේ ඇතිවෙච්ච ජීවන පීඩාවන් භුක්ති විඳින මගේ ආදරණීය මිතුරිය. මගේ ආදරණීය මිතුර මේ සමාජයේ අම්මා තාත්තා සාම්පුරුෂ බිරිඳ එතකොට දුව පුතා සහෝදරයා සහෝදරිය මිතුරා මිතුරය එහෙම කියලා වර්ග කරගෙන ભેද කරගෙන මේ ඔබේ කොටස මේ මගේ කොටස මේ චරිත ලක්ෂණ මෙහෙමයි මේ චරිත ලක්ෂණ මෙහෙමයි කියලා අපි වෙන් කරගෙන ජීවත් වෙනවට වඩා මනුෂ්‍යත්වයේ මිනිසුන්ට ජීවත් වීමේ පහසුව එකම ලක්ෂණ ගොඩකට කැටි වෙලා තියෙනවා. තව කෙනෙකුට පීඩාවක් නොදෙන සමාජයක් නිර්මාණය වෙන්නේ ඒ වාගේ හැමෝටම සුවපහසු ගති ලක්ෂණ චර්යාවන්ගෙන් හෙබි මිනිස්සු හමු වෙන සමාජයක්. ඇයි අපිට ඒක කරන්න බැරි? ඇත්තටම මේක කරන්න පුළුවන්. සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් දෙකේ වෙහෙසෙන විතදි නොමින් බදුටු මුල් දිනේවත් හදනු නැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස මගේ හිස සිමින සන තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින දරුවන්ව නඩත්තු කරන්න මෙහෙයවන්න මෙල්ල කරගන්න අයියා අම්මලගේ වචනවල තියෙන්න ඕනි. හවස 3ට විනාඩි 7යි ආචාර්යතුමිය. මේ දේවලුත් ඔබතුමිය අහගෙන හිටියා. තරුණ මම එතනින්ම පටන් ගන්නම්. තරුණ කියන්නේ හරි හිතවක්කාරයි දඩබ්බරයි. ගැහැණු ළමයි තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි කියලා වෙනසක් නැහැ. මේ අයටත් ලොකු හයියක් හිතවලට ඕනේ.
ඔව් ජීවිතය හරි දෙගිඩියාවෙන් යන්නේ අද කාලේ. හැම දෙයකම අනාරක්ෂිත බවක් තියෙනවා. ඒ තමයි අද කාලේ හැටි, කාලේ ස්වභාවය. මේ හැම දෙගිඩියාවකටම මුල තමන් කෙරෙහි තියෙන දෙගිඩියාව. මම කවුද? ඉස්සෙල්ලා අපි සඳහන් කරා වගේ ඇත්තටම මම කවුද? පොඩ්ඩක් රැට නිදාගන්න යන්න ඉස්සෙල්ලා හරි කණ්ණාඩියේ මූණ බලලා S2 මැද්දේ දිහා බලලා නළල මැද්දේ දිහා බලලා තමන්ගෙන් අහන්න ඇත්තටම මම කවුද? මම කාගේද? මම කොහේ ඉඳන්ද ආවේ? කොහාටද යන්නේ? ඇයි මම මේ ලෝකයට ආවේ? කියන එක අහන්න පොඩ්ඩක් පුරුදු වෙන්න. තමන්ට අහුම්කම් දෙන්න. මොකද මේ ලෝකයේ දැන් ගොඩාක් අපිට තොරතුරු දෙන්න ක්‍රමවිදි ගොඩක් තියෙන, උපදේශන දෙන්න ගොඩක් අය ඉන්නවා. මාර්ගය කියලා දෙන්න කියලා ගොඩක් අය ඉන්නවා. නමුත් ඒ මාර්ගවල ගිහිල්ලා දැන් හුඟක් අසරණ වෙලා ඉන්න අයත් ගොඩක් ඉන්නවා. ඒ නිසා ජීවිතය ආරම්භ කරන හැම කෙනෙකුටම අද තියෙන දෙගිඩියාවට එකම විසඳුම තමයි තමන් කෙරෙහි තියෙන දෙගිඩියාව. ඒක තමයි ඕනෑම කෙනෙකුගේ මුල්ම දෙගිඩියාව. මම කවුද කියලා දන්නේ නැති තැනින් ගොඩනැගෙන ජීවිතය අනිවාර්යයෙන්ම අනතුරුදායක ජීවිතයක්. ඒ නිසා දැනගන්න, හිතන්න, තමන් වෙතට යොමු වෙන්න. ඇත්තටම මම කවුද? මම කාගේද? මම කොහේ ඉඳන්ද ආවේ? කොහාටද යන්නේ? ඇයි මම මේ ලෝකයට ආවේ? කියන ටික හිතන්න මේ විශ්වයේ සත්‍ය ක්‍රියාකාරී වෙනවා. සත්‍ය කියන්නේ හිතලුවක් නෙමෙයි. ඔව්. ගැහැණු දරුවෝ දැන් අපි දකිනවා ගැහැණු ළමයින්ගේ හරිම හිරිමල් යෞවනය. ඒ අය අධ්‍යාපනය ලබනවා, විශ්වවිද්‍යාල වලට යනවා, තුරුණු වේ රැකියාවල් කරනවා. හැබැයි මේ අපි අතීත කාමයෙන් කතා කරනවා නෙමෙයි, අතීතයට ප්‍රියලොල් සිතින් කතා කරනවා නෙමෙයි. නමුත් බැලුවහම ලාංකීය කාන්තා සමාජයේ ගැහැණු දරුවෙක් අතටත් මල්වර වූ තැන ඉඳලම මේ සමාජයට විලිබිය දෙක ඇති කරනවා. මේ සමාජයත් එක්ක මෙහිම සමාජයකට තමයි ඔබ පියවර තබන්නේ කියන රතු එළිය අපි ගේ මුල්ලේ තියලා අදටත් දරුවන්ට දෙනවා. හැබැයි මෙතනින් එළියට එන ගැහැණු දරුවගේ ජීවිත අද අපි දකිනවා අර ලස්සන මලක් පියකරු හඳක් මලක් වගේ පිපෙන දරුවා හරිම පීඩාවක නැත්නම් හරි ද්වේෂ සහගත හැඟීම් වල අර තියෙන ලස්සන මිලින කරගෙන. ඔව්, ඒකනේ මේ ලෝකය විසින් කරලා තියෙන දේ. ලෝකයම මිලිනයි, මිලාන වෙලා තියෙන්නේ. නමුත් අපි මිලාන වෙන්න අවශ්‍ය නැහැ. දැරිවිය මිලාන වෙන්න අවශ්‍ය නැහැ. එයා හිතන්න ඕනේ මට ලැබිලා තියෙන්නේ අද්විතීය චරිතයක්. මම අද්විතීය කෙනෙක්. මට එවන් වූ චරිතයක් මේ රංගපාන චරිතය මට මේ ලැබිලා තියෙන චරිතය. ඒ හින්දා තමයි මුල්ම කාරණයට නැවතත් අපි යාම වැදගත් වෙන්නේ. තමන් කියන්නේ කවුද කියන අධ්‍යාත්මික සත්‍ය අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. ඒ කියන්නේ දරුවන්ට අපි පුංචි කාලේ ඉඳලා අම්මාවරු එක වගකීමක් දරුවා හයිය කරන්න ඕනේ, ශක්තිමත් කරන්න ඕනේ. පුංචි කාලේ බත් කටට දාන වෙලාව බත් ගුලිය හදලා ගුලි කරලා කටට ඇතුල් කරන තැන ඉඳලා අන්න එතන පුතේ ඔයා ශක්තිමත් කෙනෙක්, දුවේ ඔයා ලස්සන කෙනෙක්, දුවේ ඔයා පිරිසිදු කෙනෙක්, පුතේ ඔයා ආදරයෙන් පිරුණු කෙනෙක්, සතුටින් පිරුණු කෙනෙක්, සෙනෙහසින් පිරුණු කෙනෙක්. බත් කටක් කවන වාරයක් පාසා රැට නිදි කරවන්න ඔළුව අත ගන්න වාරයක් පාසා ඒ හිතට අපිට දෙන්න පුළුවන්. මොකද ඒ වෙලාවේ අහගෙන ඉන්න හිත විතරක් නෙමෙයි, අර බුද්ධිය අහගෙන ඉන්නවා. ඒ අහගෙන ඉන්න බුද්ධිය එහා ඊට පස්සේ නින්දෙන්ම හිතන්න පටන් ගන්නවා. මොකද්ද අම්මා මේ කිව්වේ? මම ශක්තිමත් කෙනෙක්, මම නිහඬ කෙනෙක්, මම ඊ타මාත්ම පිරිසිදු පවිත්‍ර කෙනෙක්. කොහෙද මොකද්ද පවිත්‍රත්වය? මම සෙනෙහසින් පිරුණු කෙනෙක්. මේ මුළු ලෝකයම වෛරය පතුරවන ලෝකයක මම විතරක් කොහොමද සෙනෙහසින් පිරුණු කෙනෙක් වෙන්නේ? මේක ඇත්තක්ද කියලා එයාගේ බුද්ධිය එයා හිතන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාගේ බුද්ධියම එයාට උත්තර දෙනවා. මොකද ඒක ඇත්ත නිසා. ඒ නිසා ඒ ඇත්තට, ඒ පරම සත්‍යයට අපි යමු. මොකද පරම සත්‍ය කියන්නේ හිතලුවක්, සංකල්පයක්, අදහසක් නෙමෙයි. ඒක ක්‍රියාකාරී ශක්තියක්. වැටි ඇවිදින්න උත්සාහ ගන්න බිලිඳක ඉඳලා
කිරිකැටි දරුවගේ ඉඳලා දුවගේ පුතාගේ ඉඳලා අපි අත දෙනකොට ඇවිදින්න ජීවිතයට ඕනි කරන ඔය වචන ටිකත් අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඔබ ශක්තිමත්, ඔබ ළඟ ආදරය පිරීලා තියෙනවා. කවුරු වෛරය වැපරුවත් ඔබ ආදරය වපුරන්න. දවසක ඔබට නෙලන්න පුළුවන් ඒ ආදරය. වපුරන දේ නෙලනවා. ඒ නිසා අපි ආදරය වපුරමු. අපි ශක්තිය, බුද්ධිය මේ දෙක එකට එකතු කරගෙන මුළු ලෝකෙම කෑ ගහන තැනත් අපි නිහඬව අවශ්‍ය එක වචනයකින් මුළු ලෝකෙම පෙරලියක් ඇති කරමු. එහෙම අර කියන නිසල නිවුණු නිහඬ ශක්තිමත් කාන්තාව මේ සමාජයට දායාද කිරීමේ මූලික පාඩම කියලා දෙන්න පුළුවන් මුල් ගුරුතුමිය ඇය අම්මා ගේ ඇතුලේ. අවසාන වශයෙන් ඔබතුමියට අපේ කාන්තාවට මගේ ප්‍රභාෂරී මිතුරියන්ට අද දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? සම්පූර්ණ සත්‍ය ඥානයෙන් ස්ථාවරවන්න. ස්ථාවරත්වය ජීවිතය ස්ථාවරයි කියලා කියන්නේ මිල මුදලින් යාන වාහන භෞතික ස්ථාවරත්වය නෙමෙයි. තමන්ගේ අතුලාන්ත ස්ථාවරත්වය. අර ඉස්සෙල්ලා කියපු තමන්ට තමන් නොදන්නා දෙගිඩියාව අන්නේ දෙගිඩියාව අවසන් කරගන්න. හැමදාම තමන්ව හොයන්න පටන් ගන්න. තමන්ගේ නිශ්චිත තැන, තමන්ට උරුම තැන, තමන්ගේ ආවේනික තැන ඉස්මතු කරගන්න. තමන්ගේ ආවේනික චරිතය ඉස්මතු කරගන්න. ඒ ආවේනික කෙනාව ඉස්මතු කරගන්න. ඒ කෙනා අතුලාන්තයේ තවමත් නිද්‍රාගතව ඉන්නේ. ඒ නිද්‍රාගතව ඉන්න කෙනාව ඉස්මතු කරගන්න තමන්ගේ ගමන අවසානයක් නෑ එතනට. ජීවිතේ එපා කියලා හිතෙන අයට ජීවිතේ ඕනේ නෑ, බරයි, කරකශයි, මන්ද ගාමී මේ ජීවන ප්‍රවාහයක්, එහෙම නැත්නම් මේක ගිනියන්න බැරි දෙයක් කියලා හිතෙන තැන්වල ඔබතුමිය මහත් ශක්තියක් වෙමින් අයට ජීවිත දෙනවා. ආධ්‍යාත්මික උපදේශකවරියක් විදිහට රම්‍යමාලා වඩන සලුගේ ආචාර්යතුමිය ඔබතුමියගේ කටයුතු සියල්ල තව තවත් සාර්ථකව කරන්න මේ රටට සමාජයට යහපත පිණිසම ඉදිරි චර්යාවත් හැඩගස්වා ගන්න අවශ්‍ය වටපිටාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අද ප්‍රභාෂරී මගේ ආදරණීය මිතුරියන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. මමත් ඔබ සියලු දෙනාටම එවන් වූ ශක්තියක්, එවන් වූ ධෛර්යයක්, අදිෂ්ඨානයක්, තමාගේ අතුලාන්තයේම තියෙන ආත්ම ශක්තිය වර්ධනය කරගන්න ඥානය පහළ වේවා කියන ප්‍රාර්ථනය මමත් ඔබට දෙනවා. ආදරණීය මිතුරිය, ඔබ පරිස්සමට ඉන්න. ලියන්න කියලා ඕන හිතුනොත් අපිට ලියන්න. ප්‍රභාෂරී වෙළඳ සේවය ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ප්‍රභාෂරී වෙළඳ සේවය ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. අපි ලබන සිකුරාදා හමුවෙමු. ඔබට සුබ දවසක්. මම දිනුෂා වෙත්තසිංහ.